අද 4 වෙනි දවසනේ. අද 4 වෙනි දවස. ඊයේ මාව විසිට් කරා අපේ කසින් කෙනෙක්. එයාගේ ෆැමිලි එක මගේ අතරම බාප්පා. එයාගේ ෆැමිලි එකයි මම විසිට් කරා. ඒගොල්ලෝ සෑහෙන මාත් එක්ක වෙලාව ගත කරා මුළු දවසම වගේ. අවල් 12ට විතර වෙලා හවස ගියේ. සෑහෙන දේවල් කතා කරා අපිට උදව් කරා. ඊට පස්සේ මෙතන ළඟ තියෙන සුපර් මාකට් එකට ගිහිල්ලා පොඩු ගන්න හැටි ඒගොල්ලෝ වඩුත් ගොඩක් අරන් ආවා. මගේ ෆ්‍රිජ් එක පුරවලා ඒගොල්ලෝ ගියේ. felt good ඉතින්. තමන්ගේ කවුරු හරි තමන් දන්න කවුරු හරි ළඟ ඉන්නවා කියලා දැනනකොට ඒතරම good feeling එකක්. ඊට පස්සේ අපි ගොඩක් දේවල් කතා කරා. මෙහෙම මූවින් වෙන හැටි, තව එතකොට shops මොනවද තියෙන්නේ, මොනවද අඩුවට ගන්න පුළුවන්, බඩු ගන්න පුළුවන් සහ හැමදේම වගේ. ඒගොල්ලෝ ඇත්තටම මෙහෙන් කිලෝමීටර් 200ක් 250ක් විතර දුරින් ඉන්නේ ඕහුස් වල. පැය කමාරක් දෙකක් විතර යනවා මං හිතන්නේ. ඉතින් මෙහාට එන්න දෙකක් විතර. එච්චරම ලේසිමත් නෑ. ඉතින් මං හිතන හයිවේ එකේ දැන් මං ගිහලා නෑ. අපේ හයිවේ එකක් වගේ තමයි කියලා කිව්වා. ඒ කියන්නේ වාහන ගොඩක් තියෙනවා. ඒක ස්පීඩ් එක මේන්ටේන් කරන්න ඕනේ. ඒක දිගටම එන්නත් ඕනේ. ඒ දේවල් හන්දා. දැන් දවස් 4ක් විතර යනකොට මගේ කෑම පැත්තෙන් ගත්තොත් අවුලක් නැහැ. මං තව ගෙදර දැන්ගෙන ආපු කෑමත් ඉතුරුලා තියෙනවා. බට් ඒක ඉවර වෙගෙන යනවා. මම අම්මලා හදලා දීලා තිබ්බ සීනි පිටි දාපු පොඩි මික්ස් එකක්. එතකොට මට ඒකට දාන්න තියෙන්නේ තේ විතරයි. තේ ටී බෑග් එකක් දාලා ගන්න තියෙන්නේ. ඒක මොලේසි ඒක ඔතේ ඉවර වෙගෙන යනවා. මං හිතන්නේ මට පිටි හොයාගන්න පුළුවන් කියලා. මේ කෝෆි වලටත් මාරු වෙනවා නම් පුළුවන්. ඒ කම්මැලිකම ඉතින් ඒක බඩගින්න එනකොට ඕන කෑමක් ඕන තරම් මහන්සිලා හදාගන්න හිතෙනවා. මං හිතන්නේ ඒක තමයි නේචර් එකයි. අපි බඩගින්න තරමට තමයි අපි කන්නේ මං හිතන්නේ. අවුලක් නෑ ඒක. ඒ කියන්නේ challenges ගොඩක් තියෙනවා. challenges නැත්තේ නෑ. මං හිතන්නේ challenges තමයි basically මේ වගේ රටවලුනත් අපිට වඩා යම් කිසි දියුණුවක් ලබන්න හේතුව වෙදර් එක කියන එක සෑහෙන ලොකු challenge එකක්. අවුරුදු දෙක කාලයක් හොඳට තියෙනවා. අනිත් කාලේ එළියට බහින්නත් අමාරුයි. ඉක්මනට කළුවර වැටෙනවා, සීතලයි. එතකොට harsh condition එක ඇතරම it's not comfortable. ඒකට මුණ දෙනකොට තමයි මිනිස්සු ස්ට්‍රෝං වෙන්නේ නේ. ඒක පොඩි කාලේ ධම්ම පළවෙනි දවසේ ධම්ම ආයිපදිච්ච පළවෙනි දවසේ ධම්ම ඒකට මුණ දෙන්න උනාම මම දැකලා තියෙනවා ලොකු ස්ට්‍රෝලර්ස් යනවා ළමයි දාගත්ත. ඒ වගේ බබාලා ඉන්නවා. ඒගොල්ලෝ බබාලට පට්ට සීදලා ඇති ඇත්තටම නේ. ඒගොල්ලෝ මූණ විතරයි කව එළියට ඇවිල්ලා තියෙන උනාට ඒගොල්ලන්ට සීතල දැනෙනවා ඇති. අර පොඩි කාලේ ධම්ම මේ වගේ harsh condition එක, harsh environment එක තමයි හැදෙන්න වෙන්නේ ඒගොල්ලෝ. I think that make them much stronger and much resilient, I guess, than our countries. අපේ රටවල ටිකක් හරි ලේසි ජීවිතේ. It's not hard, right? You have your parents, you have your own colleagues, you have all the comfort you need. But here it is different. You don't get them. You don't get what you need directly. So, yeah. මට තියෙන challenges ටිකක් තියෙනවා. මට meal එකක් හදාගන්න routine එකකට පුරුදු වෙන්න ඕන. ඒ මම අතේ තියෙනවා නම් recipes 5ක් 4ක් විතර මට ඒක shuffle කර හදාගන්න පුළුවන් උදේට. ඊට පස්සේ ඊළඟට apartment එකක් හොයාගන්න ඕන මෙහෙම ඉතින්. ඒක තමයි තියෙන main headache එක දැනට තියෙන. Airbnb එකේ තව ටික දවසයි ඉන්නේ. ටික දවසයි තව සතියක්වත් නැහැ. සතියක්
සතිය දවස් ගාණක් විතර තියෙනවා. හොයා ගන්න ඕන. ඊට පස්සේ ප්‍රධාන දේ තමයි going forward, no? Without quitting, going forward. One step at a time. පොඩි improvements එක consistently මේ ගමන යන තමයි මගේ එකම idea එක. මේ vlog එක කරන එකුණත් උදේ පාන්දර නැගිටකම සමහරට හිතෙන්නේ නැහැ. හරිද? උදේ පාන්දර නැගිටකම සමහරට ජිම් එකට යන්න හිතෙන්නේ නැති වෙති. උදේ පාන්දර නැගිටකම මේ කැමරාව on කරගෙන සමහරට කතා කරන එක ටිකක් weird වෙන්නේ නැති. But comfort is enemy. Yeah, that is what I thought.